වෙලාව රැයටයි මම ඔයාලට විශේෂ දෙයක් පෙන්නන්න යන්නේ. ඒ තමයි ජපානයේදී V1 එකක් කොටා ගන්න කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් නම් ලංකාවේ මැෂින් ඔපරේටර් කෙනෙක් ඉන්නවනේ. දැන් මෙහි එහෙම නැහැ. අපිටම තමයි කරගන්න තියෙන වැඩේ. ඉතින් හරි ලේසි වැඩක්. ඒ වගේම ඉක්ම වැඩෙත් නියමට වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් දැන් ඒක කොහොමද කරන්න කියලා. මේ තමයි V mold. මේ තමයි ගණන් කිලෝ 7 yen 100. මේකට දැම්මොත් අපිට හාල් එක හොදන්න නැතුව කෙලින්ම මේ රයිස් කුකර් එකට ගහන්න පුළුවන්. මේ ඔක්කොම සුද්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ හරි ලේසි ඒ ක්‍රමයට කරනවා නේද? ඒකට දාන්න දෙයක් ගන්න හදින්න අපි ඒක දාන්නේ. මෙතන අපිට පුළුවන් අවශ්‍ය ඔප්ෂන් එක තෝරගන්න. මම සාමාන්‍යයෙන් දාන්නේ මෙන්න මේකේ. අපි බලමු එකක් කරන්න හැටි. Sali daguan meter dora auto airena. Sali daan natuwa me dora airena. Daguan pas auto airena. Itu napata me gathula kangade. Kitanda hall ටික දාන්න තියෙනවා. hall නෙමෙයි V පොඩේ. hall වල කොටන්න දෙන්නේ නැහැ නේද? මේක ඇතුළට දාන්න තියෙනවා. මේ ජපානයේ අපි ගන්නවට තවත් දෙයක් පෙන්නන්න උනාට ළඟට එන්න පෙන්නන්න. දැන් ලංකාවේ වී පොත්තත් එක්කනේ තියෙන්නේ. මෙහෙ විකුණන්න තියෙනවා මේ වී පොත්ත ඇරපු එනට හරියට මම සුද්ධ කරලා මේක දුඹුරු පාටයි. මේක තාම කන්න බෑ. මේක තමයි අපි මේ මැෂින් එකට දාලා පොලිෂ් කරන්නේ. දැන් මෙතනින් අපිට අවශ්‍ය එක තෝරාගෙන මේ බටන් එක ප්‍රෙස් කරනවා. මෙතන දාලා තියෙනවා ෆොටෝ වල මේ ඔප්ෂන් එකට අදාළව හාල් එක මොන විදිහට සුද්ධ වෙන්නේ කියලා. මේක තමයි ගණන් වැඩි මේක මම අර කලින් කිව්වා වලට වතුර දාලා හොදන්න ඕනේ නැහැ කියලා. මේක අපි ඒක දාන්න ඒක දැම්මොත් එහෙනම් ගොඩක් ගණන් වැඩි වෙනවා. අපි දානවා මේක. ඕකේ. මේකේ අපිට මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා කොච්චර යනවද කියලා. දැන් පටන් ගන්න මෙතනින් මේ ලින්ක් වෙන මේ පේජ් එක මෙතනදීම ගෝල් කියලා ගෝරු කියලා මෙතනට එනවා මේක. මේ වැටෙන වෙලාව මෙතන ඉඳලා මෙතන ආපු ගමන් වැඩි ඉවරයි. ඊට පස්සේ V එක හාල් එක කෙරලා ඉවරලා මෙතන තමයි එළියට එන්නේ. ඒකත් අපි ගාම මෙතන මල්ලක් මොනවද කියලා නෑ. මෙතන මල්ල දාලා මේ පැඩල් එක පාවුවා මෙතන වැටෙනවා හාල් එක. මේ ඔක්කොම වීදුරු තියෙනවා. ඒනවල ගොඩක් ඉක්මනට වැඩේ යනවා. මේකේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ වාලට පෙන ඇති මේ උඩ දැලේ නාවට හාල් කියන්නේ වියට රැඳිලා තියෙනවා. සාමාන්‍ය අපි ඒක හිතනවානේ ඒ ටික කොහොමද ගන්න කියලා. ඔන්න බලන්න දැන් වෙන දේ ඔකට. දැකලා. මැෂින් එකෙන් මේක ගස්සලා ගන්නවා ඔක්කොම ටික.
ඒ වගේ මාරු විදිහට අර පිරිමැස්ස ගැන හිතලා තියෙනවා ජපානයේ මේ මැෂින් එක හදද්දි. දැසේර මාල්ඩි ගියා. තාම මෙතනින් ගියාට වැඩේ වෙලා නැහැ. මොකද මෙතන මේ මෙතන ලින්ක් එක තාම මෙතන මේක හරියට එන්න ඕනේ මෙතන. මෙතන ආව පස්සේ අපිට හාල් ටික ගන්න ඕනේ. ඉතින් දෙන්න දෙනවා. ඔටෝ එහෙනම් මේක. මෙතනින් එහාට අපි දානවා නම් ආයෙ සල්ලි දාන්න ඕනේ මෙතන. දැන් මේ මම මෙතන කොටලා තියෙනවා කිලෝ 10කට වගේ කිට්ටු වෙන්න. ඒකට ගියේ yen 200යි ගියේ. කලින් කිව්වා වගේ මේ පැටලේ පාගමහම ඔක්කොම හාල් ටික එන මේකට. Dan benar ini. කලින් තිබ්බේ දුඹුරු පාටට තියෙනනේ. හොඳ සුදුට ලස්සනට තියෙනවා මේ. හාල්ලට කැඩෙන්නෙත් නැහැ. හොඳටම වෙනවා වැඩි. ඉතින් ශ්‍රී ලංකාවට කවදා මේ වගේ තාක්ෂණ කීයද නේද? එහෙනම් වීඩියෝ එක ගොඩක් ස්තුතියි.